අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් යළිත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් වෙයි. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමීමට පියවරගෙන තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 443ක් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 455ක් වෙයි. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් මිල ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398ක් වෙයි. ලංකා භූමි තෙල් මිල රුපියල් 60කින් ඉහළ දැමීමට පියවරගෙන ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 255ක් වෙයි. ඒ අනුව ඉහත මිල ගණන් අද මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි මිල ඉහළ යන අතර මැද පෙරදිග පවතින යුද්ධමය වාතාවරණයේ හේතුවෙන් ගෝලීය වෙළඳපොළෙහි බොර තෙල් මිල ඉහළ යාම නිසා මෙලෙස මිල ඉහළ දැමීමට තීරණය කර බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කර සිටී.